හරි සුබ දවසක්. කාලයකට පස්සේ මේ වීඩියෝ එකක් දාන්නේ මේ channel එකට. හරි. එතකොට මේ වීඩියෝ එකේ මම කතා කරන්න හදන්නේ Euler's identity එක. හරි. ඒකට Euler's identity එක මම ලියන්න මොකක්ද කියන්නේ? ඒ තමයි cos θ දැන i sin θ සමානයි e වල i θ. මේක තමයි Euler's identity එක. හරිද? හරි. එතකොට මේක අපි proof කරමු. හරි. එතකොට මම මේක proof කරන්න යන්නේ Maclaurin series එක. හරි. එතකොට මම Maclaurin series එක මේ තුන් දෙනාගේ ලියනවා. හරි. එතකොට මේ තුන් දෙනා ලියුවොත් එතකොට cos θ මුලින්ම ගන්න. එතකොට cos θ ගේ Maclaurin series එක ඇවිල්ලා ඔක්කොම ඉරට්ට කට්ටිය. එතකොට එක ඍණ x वर्ग බෙදීම 2 ක්‍රමාරූපතේ ධන x 4 බෙදීම 4 ක්‍රමාරූපතේ ඍණ x 6 බෙදීම 6 ක්‍රමාරූපතේ ධන ඔහම යන සෙක්ටර් sin θ ගත්තොත් ඔත්ත කට්ටිය. හරි. එතකොට මේක ඇවිල්ලා e1 මේකේ ඔට් කට්ටිය. හරි. එතකොට ඔට් කට්ටිය ඇවිල්ලා මුලින්ම පටන් ගන්න පුළුවන් x කියන්නේ. එතකොට x ඍණ x ගණයේ බෙදීම 3 ක්‍රමාරූපතේ ධන x 5 බෙදීම 5 ක්‍රමාරූපතේ ඍණ x 7 බෙදීම 7 ක්‍රමාරූපතේ ධන ඔහොම යන සෙට් එක. මේ ඇවිල්ලා ඔත් සෙට් එක. හරි. මට මෙතන ඕනි e වල i θ. හරි. ඒ වුණාට මම e වල x ලියන්න. e වල x ගත්තොත් මොකක්ද වෙන්නේ? එතකොට e වල x කියන්නේ 1 ධන x ධන x වර්ගයේ බෙදීම 2 ක්‍රමාරූපතේ ධන x ගණය බෙදීම 3 ක්‍රමාරූපතේ ධන x 4 බෙදීම 4 ක්‍රමාරූපතේ ධන x 5 බෙදීම 5 ෆැක්ටෝරියල් ධන y සෙට් එකනේ. හරි. දැන් මට ඕනේ e වල i θ නේ. මම මෙතන e වල x වෙනකොට e වල i θ ලියන්න. එතකොට මට එනවා 1 ධන i θ ධන i θ ගේ වර්ගයේ බෙදීම 2 වර්ගය ධන i θ ගේ ඝනය බෙදීම 3 ෆැක්ටෝරියල් ධන i θ 4 බෙදීම 4 ෆැක්ටෝරියල් ධන i θ 5 බෙදීම 5 ෆැක්ටෝරියල් ධන අහම. එතකොට මම මෙතන කරන්නේ මේ θ ඉන්නවා θ වර්ගය ඉන්නවා මෙහෙම සෙට් එකක් ඉන්නවා. මම මේකේ ඔත් කට්ටියයි ඉරට්ට කට්ටියයි වෙන් කරනවා. එතකොට ඉරට්ට කට්ටිය මෙතනට ගන්න. මෙතන මේ ඉන්නේ θ වල බිඳුවනේ. ඒ කියන්නේ ඉරට්ට හොඳ. බිඳුව කියන්නේ ඉරට්ට. එතකොට එක ඍණ මේක සුළු කරන ගමන් දන්නවද? i වර්ගය කියන්නේ ඍණ 1යි. එතකොට θ වර්ගයේ බෙදීම 2 ක්‍රමාරූපතේ ආපහු මෙයානේ i θ වල 4 බෙදීම 4. එතකොට i වර්ගයේ කියන්නේ ඍණ 1යි. ඍණ 1 වර්ගයේ ධන 1යි. එතකොට ධන θ 4 බෙදීම 4 ෆැක්ටෝරියල් ධන මෙතනට එන්නේ ඍණ θ 6 බෙදීම 6 ෆැක්ටෝරියල් ධන ඔහම සෙට් එක. හරිද? ධන මම මෙතන ලියනවා ඔත් කට්ටිය. එතකොට ඔත් කියන්නේ i θ ධන විතර i වර්ගයේ ඍණ 1යි. ඒක මේකකින් වැඩි කරාම ඍණ i වෙනවානේ. θ ගණයේ බෙදීම 3 ෆැක්ටෝරියල්. මෙතන ආපහු θ වල 5නේ. එතකොට i වල 4 කියන්නේ 1යි. එක වැඩි කරාම i ගෙන් ධන i θ 5 බෙදීම 5 ෆැක්ටෝරියල් ඍණ ඊට පස්සේ එනෝනේ i θ 7 බෙදීම 7 ෆැක්ටෝරියල් ධන ඔහම. හරි. දැන් මෙතන හැමෝගෙම i එකක් ඉන්නවනේ. මම මෙතනින් i එළියට අතේ. එතන මෙතන ඉන්නවා එක ඍණ θ වර්ගයේ බෙදීම 2 ෆැක්ටෝරියල් ධන θ 4 බෙදීම 4 ෆැක්ටෝරියල් ඍණ θ 6 බෙදීම 6 ෆැක්ටෝරියල් ධන ඔහම ධන i වතාවක් θ ඍණ θ ගණයේ බෙදීම 3 ෆැක්ටෝරියල් ධන θ 5 බෙදීම 5 ක්‍රමාරූපතේ ඍණ θ 7 බෙදීම 7 ෆැක්ටෝරියල් ධන ඩොට් ඩොට්. හරි. හරි. මේ ඉන්නේ කවුද මේ? දැන් මෙතන මම ලියුවානේ cos θ. මෙතන θ x වලට shift කරන. එතකොට මොකද්ද? එක ඍණ θ වර්ග බෙදීම 2. ඒ කියන්නේ මේ x ඉන්න තැනට θ වැටිලා නේ මෙතන. ඒ කියන්නේ මෙතන ඉන්නේ මේ කවුද? මේ ඉන්නේ cos θ ධන මෙතන i එකක් ඉන්නවා. i ඉන්නවා. වතාවක් මේ ඉන්නේ කවුද? θ ඍණ θ ගණය නේ.
x x ගානේ මෙන්න මෙයා නේද? හරි. එතකොට ඒක වෙනුවට මට ලියන්න පුළුවන් sin θ. හරි. මේ මෙච්චර වෙලා මම සුළු කරේ e වල i θ වනේ. එතකොට මට ලියන්න පුළුවන් Euler's identity එක e වල i θ සමාන cos θ දැන i sin θ කියලා. එතකොට එයාගේ identity එක මෙහෙම මට proof කරන්න පුළුවන්. හරි. මම හිතනවා වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් කරන්න. Thank you.